මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. සරණක් අවැසි ඕනෑම අවස්ථාවක ඔබ වෙනුවෙන් පිළිසරණට එන මනුස්සත් දෙරණ ජාතික ක්‍රියාන්විතය. ඔබ දන්නවා ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන දැවැන්තම මානුෂීය ක්‍රියාන්විතය තමයි මනුස්සත් දෙරණ කියන්නේ. අපේ රටේ සිද්ධ වෙන ඕනෑම ආපදා අවස්ථාවකදී ඒ විතරක් නෙමෙයි අපේ රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතාවවලදී ඒවාට පිහිට වෙන්න ඒ විතරක් නෙමෙයි මේ ගහකොළ සතා සීපාව රැක ගැනීම වෙනුවෙන් සෑම මාසයකම වැඩසටහන් ගණනාවක් මනුස්සත් දෙරණ ඔස්සේ ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ විදිහට පසුගිය මාසයේදී මනුස්සත් දෙරණ ඔස්සේ ක්‍රියාත්මක කරපු වැඩසටහන් මොනවද? ඒ පිළිබඳව තමයි අද මැදින් පුන් පොහොය දවසේ මේ විදිහට ඔබත් එක්ක තොරතුරු බෙදා ගන්න සූදානම් වෙන්නේ. මේ සියල්ලට ප්‍රථම මිනිස්කම මනුස්සත් දෙරණ. මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. අද ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ මනුස්සත් දෙරණ විහිදී තිබ්බත් වග්ගඩ රෝගයෙන් පීඩා විඳින ජනතාව ඉන් සුවපත් කිරීමේ අරමුණින් තමයි මනුස්සත් දෙරණ ක්‍රියාන්විතය මුලින්ම ආරම්භ කෙරුණේ. ඉතින් ඒ අනුව වසර ගණනාවක් පුරාවටම සෑම මාසයකම වගඩ රෝගයෙන් පීඩා විඳින ජනතාවට ඒ වගඩ රෝගයේ මූලික අධීරයේදීම හඳුනාගත හැකි පරීක්ෂණ නොමිලේ සිදු කරන වෛද්‍ය සායන මාලාවන් ගණනාවක් දිවින පුරා පවත්වලා ඒ 77 වෙනි අධීරය අරගෙන පසුගිය මාසයේ ගියා අපි අම්පාර දිස්ත්‍රික්කයට. අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය ජාතික පාසලේ තමයි 77 වෙනි මනුස්සත් දෙරණ වෛද්‍ය සායනය පැවැත්වුණේ. සියල්ලට ප්‍රථමයෙන් මිනිස්කම පෙරදරි කරගත් මනුස්සත් දෙරණ 77 වන වෛද්‍ය සායනය ඔබේ පුරවරයට ඔබගේ වටිනාකමට ඒ වටිනාකම ලබා දෙන්න අපි මේ පුරවරයට අරගෙන ආවා. මනුස්සත් දෙරණ 2013 වසරේ දැවැන්ත ක්‍රියාන්විතයක් විදිහට ආරම්භ කරේ අපේම ජනතාව වෙනුවෙන් ඔවුන්ට අත ලබා දෙන්න. ඔවුන් වෙනුවෙන් සියලුම වැඩ කරතවයන් ඔවුන්ගේ ළඟට ගිහින් කරන්නට පටන් ගත්ත ප්‍රථම ක්‍රියාන්විතය තමයි මනුස්සත් දෙරණ කියන්නේ. ධම්ම සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි මනුස්සත් දෙරණ විශාල වූ ව්‍යාපෘති ගණනාවක් කරනවා. එයින් එක් වැඩසටහනක් තමයි මනුස්සත් දෙරණ මෙම වෛද්‍ය සායනය පැවැත්වීම. 77 වන සායනය කරන අද දවසේ මෙවැනිම සායන මීට පෙර 76ක් පවත්වලා මිනිස්සු 65000කට ආසන්න ප්‍රමාණයක් අපි සායන කටයුතු වලට නැත්නම් වග්වඩු රෝගී මුල් පරීක්ෂාවට යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙම සායන 76 4500කට කිට්ටු වෙන්න නව රෝගීන් හඳුනගෙන තියෙනවා. ඔබ දන්නවා වකුගඩු රෝගය කියන්නේ සයිලන්ට් කිලර් එකක්. ඒ කියන්නේ මේකේ රෝග ලක්ෂණ කිසිම දෙයක් පෙන්වන්නේ නැති රෝගයක්. ඇඟේ ලෙඩේ තියෙනවා හැබැයි රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ.
අන්තිම අදියරේදී තමයි මේකේ රෝග ලක්ෂණ පෙන්වන්නේ. ඒ නිසා තමයි මේක මුල් අදියරේදී මේ වගේ හඳුනා ගැනීමේ සායන තියලා හඳුනගෙන ඒ අයව අදාළ රෝහල් වල වකුගඩු සායන වලට යොමු කරලා එම අදාළ පරීක්ෂණ කරන්නේ. පිළිකාකාරක මොනවද ඒ වගේ වැළකෙන්නේ කොහොමද කියන එක. ඉතින් මේ කර්තව්‍ය සඳහා අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා ඒ වගේම ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා ඇතුළු හැමෝගෙම සහයෝගය අපට ලැබුණා. ඉතින් අපි හිතුවා හැමදාම දේශන විදිහට ජනතාවට පණිවිඩයක් දෙන්නේ නැතුව වෙනත් නැවුම් ආකාරයකට මේ පණිවිඩය දෙන්නම් කියලා. ඉතින් අපි මතක් කරන්න ඕනේ හැමදාම වගේම අපිට මෙවරත් ප්‍රධාන මූලාග්‍රාහකත්වය ලබා දුන්නේ රාගම ලීසන්ස් රෝහල. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා සිප්ලා ආයතනය, IIHS උසස් අධ්‍යාපන ආයතන සහ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය. ඉතින් මේ වෛද්‍ය සායනයට සමගාමීව එදිනම මේ ප්‍රදේශ ජනතාව වෙනුවෙන් ඇස් පරීක්ෂා කිරීම නොමිලේ සිදු කරලා නොමිලේ ඇස් ගන්න බෙදා දීමත් සිදු කරනවා. ඒ විතරක් නෙමේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සිදු කිරීමත් එදිනම සිදු කරනවා. ඒ වගේම ප්‍රදේශයේ ඉන්න ගර්භණී මාතාවන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා දීමත් ප්‍රදේශයේ පාසල් කිහිපයක් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය පාසල් පෙළපොත් සහ ක්‍රීඩා උපකරණ නොමිලේ ලබා දීමත් මේ වෛද්‍ය සායනයට සමගාමීව සිදු කරනවා. අප IIHS ආයතනයේ නියෝජනය කරමින් හෙද සහ බෞද්ධ චිකිත්සක ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ කටයුතු සඳහා සහභාගී වෙලා තියෙනවා. මින් ඉදිරියටත් අප ආයතනය දෙන ආයතනය සමග සම්බන්ධ වෙමින් මේ මහඟු කර්තව්‍ය සාර්ථකව සිදු කර ගැනීම සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා. සිප්ලා ආයතනයේ අපිත් මේ වෛද්‍ය සායනයට දායක වෙමින් නිරාහාර රුධිරයේ කොලෙස්ටරෝල් පරීක්ෂාවත් නිරාහාර රුධිරයේ ග්ලූකෝස් පරීක්ෂාවත් සිදු කරා. ඊට අමතරව සිප්ලා ආයතනයේ හරි හුස්මක් වැඩසටහන යටතේ ඇදුම රෝගීන් හඳුනා ගැනීම සඳහා කරන පෙනහළු පරීක්ෂාව මූලික පෙනහළු පරීක්ෂාවක් අපි සිදු කරා. එම පෙනහළු පරීක්ෂාවෙන් හඳුනා ගන්නා රෝගීන් සසන රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සම්බන්ධ වන රජයේ සොතන රෝග සායන වෙත යොමු කිරීමත් අද අපි සිදු කරා. ඉතින් මෙවැනි සත්කාරක වැඩසටහනකට අපිව සම්බන්ධ කර ගැනීම ගැන සිප්ලා ආයතනය ජන මාධ්‍ය ජාලයටත් මනුෂ්‍ය ජන කණ්ඩායමටත් අපේ ස්තුතිය පුද කරනවා. මනුසද්දරන වෛද්‍ය සායන මාලාවේ අද දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ පවත්වන සායනයේදී අපේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මෙහෙවන අක්ෂි සායනයේදී 500 දෙනෙකුට අද නොමිලේ ඇස් කණ්ණාඩි ලබා ගැනීමේ හැකියාව තියෙනවා නිසි පරීක්ෂාවකින් පසු. ඒ වගේම ඇසේ විවිධ රෝගාබාධ හඳුනාගෙන ඔවුන් විශේෂත්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු වෙනවා. ඒ වගේම උතුම් දාන පාරමිතාවක් සපුරාලීම සඳහා මරණින් පසුව ඇස් සහ සිදු කොටස් දන් දීමේ අවස්ථාවත් ඔබට සැලසෙනවා. මේවා මේ මහවැලි ගම්මාන අලි ඇතුන් ඉන්නව ගම්මාන මිනිසුන්ට ඇත්තටම කියනවා නම් මේ සායනයක් කරගන්න බැරි තරම් වචකමක් නැති වෙලාවක මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට ගොඩක් පිං මං පමුණන මනුස්සත් දෙරනට මූලිකත්වයෙන්ම අස් කන්නාඩි දුන්න සායනයක් කරා වකුගඩු සායනේ කරා ඒවා බැලුවා. ඉතින් අපට ලොකු සේවයක් කරලා දෙරනට ගොඩාක් පිං ගොඩාක් ඉතින් තව දීර්ඝ ගමනක් යන්න සදාකාලිකව වැඳෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම දුෂ්කර පළාතක ඉන්නේ මේ වාගේ වෛද්‍ය පරීක්ෂණ කරගන්න මෙහි හුඟක් ඉතින් වියදම් කරන්න ඕන. මේ නිසා ඉතින් ඒ සත්කාරය අද අපට නොමිලේ ලැබුණා. මේ මනුසත් දෙරණ වෙනුවෙන් ඒ කරන සත්කාරයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. 77 වන මනුසත් දෙරණ වැඩසටහනට සමගාමීව අප දෙහිඅත්ත කණ්ඩේ ශ්‍රී ඉන්දසාර ළමා නිවාසයේ දූ දරුවන්ට සහ එහි කාර්ය මණ්ඩලයට පානීය ජල ගැටලුව සඳහා අප ආයතනය විසින් ජල පෙරණයක් පරිත්‍යාග කරනු ලැබුවා.
මනුසද්දරන වැඩසටහනින් ගර්භණී මාතාවන්ට මේ වගේ උපකරණ කට්ටලයක් ලබා දුන්නට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ වෛද්‍ය සායනය සංවිධානය කරද්දී අපිට සංවිධාන ශක්තිය ලබා දීපු පාර්ශව කිහිපයක්ම ඉන්නවා. ඔවුන්ව පිළිවෙලින් නම් කරනවා නම් ඇක්වලයිෆ් ආයතනය, ඒ වගේම මෙල්ඩෝල් සන්නාමය, ඒ වගේම දිරියකාන්තා ව්‍යාපාරික සංගමය, ඒ වගේම දෙහිඅත කණ්ඩිය පොලිසිය සහ දෙහිඅත කණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ඒ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය, ඒ වගේම සෞඛ්‍ය සේවා හා රාජ්‍ය ආයතන නිලධාරීන් බොහෝ පිරිසක් අපිට මෙය සංවිධානය කරද්දී සංවිධාන ශක්තිය ලබා දුන්නා. මහවැලි සීකලාපයේ ඉන්න ගොවි ජනතාව වකුගඩු රෝග බහුල ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයට මේ ලැබුණු උපකාරයට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ වකුගඩු රෝගී හඳුනා ගැනීමේ පරීක්ෂණ සහ අනිකුත් රුධිර පරීක්ෂණ සියල්ලම මේ ස්ථානයේ සිදු කරනවා. ඒ සම්බන්ධව මනුසද්දේරණට අනිකුත් සම්බන්ධ වුණ ආයතන සියල්ලටම මූලික රෝහල දෙහිඅත කණ්ඩිය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. අපේ දෙහිඅත කණ්ඩිය ජාතික පාසලේ අද ක්‍රියාත්මකට මේ වෛද්‍ය සායන වැඩසටහනට සම්බන්ධ වීම ඉතාමත් වටිනා අවස්ථාවක්. මොකද දෙහිඅත කණ්ඩිය ප්‍රදේශය ගත්තාම වකුගඩු රෝගීන් විශාල වශයෙන් ඉන්න ප්‍රදේශයක්. ඉතින් මම හිතනවා දෙහිඅත කණ්ඩිය ප්‍රදේශයට මනුසද්දෙරණත් ටීවී දෙරණ ආයතනයත් පැමිණිලා මේ කරන මහඟු සේවාව දෙහිඅත කණ්ඩිය ජනතාව වෙනුවෙන් ඉතා විශාල වටිනාකමක් තියෙන අවස්ථාවක් කියලා. මනුස්සකම කියලා ගැන තවත් මනුස්සයෙකුට උදව් කිරීම කියන එක, ඒ උදව් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන වෛද්‍ය කඳවුරක් පැවැත්වීම සහ දරුවන්ට අධ්‍යාපනික උපකරණ ලබා දෙන්න ගත්ත උත්සාහය සහ ඒ කටයුතු සංවිධානය කිරීම ගැන කලාපධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදිහට මම බොහොම සතුටු වෙනවා. වගේම දෙරණ ආයතනයේට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වැඩසටහන් තව තවත් ලංකාවේ පුරාම කරන්න. දෙහිඅත් කණ්ඩිය ප්‍රදේශ වගේ ප්‍රදේශයන් වල ගොඩක් සෞඛ්‍ය ගැටලු ගොඩක් තියෙන ප්‍රදේශ, වකුගඩු ඒ වගේ සම්බන්ධ ඊළඟට දියවැඩියාව බෝනවන් රෝග තියෙන ප්‍රදේශයන්. ඉතින් ඒවට මනුසද්දරණින් දෙන දායකත්වය අපි ඇත්තටම අගය කර සිටිනවා. ඒකට අපිට දායක වෙන්න ලැබීමත් අපිට ඒක අනුග්‍රහය දක්වන්න ලැබීම ගැන පිළිබඳව අපි සතුටු වෙනවා. මෙල්ඩෝල් ආයතනයෙන්, ඒ කියන්නේ සෑන්ඩ් සෙක්ටර් ආයතනයේ මෙල්ඩෝල් වෙළඳ සන්නාමයේ යටතේ නිෂ්පාදන වන අපේ පැරසිටමෝල් අපි මෙම ආපු මේ රෝගීන්ට අපි ඇත්තටම දුන්නා. ඒ කියන්නේ ඒ වගේ එයාලට ගුණාත්මක භාවයෙන් යුක්ත ඖෂධ ලබා දීම පිළිබඳව අපිට ඇත්තටම ලොකු නිහතමානී සතුටක් අපිට තියෙනවා. මනුසද්දරණ වැඩසටහන අපේ ප්‍රදේශයට ඇවිල්ලා මේ වගේ දැවැන්ත වෛද්‍ය සායනයක් ලැබලා දීලා තියෙනවා මේ ප්‍රදේශයේ අහිංසක ජනතාවට. අපි කණ්ඩායමක් වගේ එකමුතුව අපි සංවිධානය කරලා ඒ ගත්ත වැඩසටහන ඉතාමත් සාර්ථක විදිහට නිම කරා. ඒ වෙනුවෙන් මනුසද්දරණ ආයතනයට අපි හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. අහිමි වන ජීවිත ජීවත් කරවන්නට එකතු වන හදවතේ විරුවන් සොයා ක්‍රියාත්මක වෙන මනුසද්දරණ ප්‍රාණ වැඩසටහන. ප්‍රාණ වැඩසටහනේ තවත් අදියරක් පසුගිය මාසයේදී රුවන්වැල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. රුවන්වැල්ල කනන්තොට මෙත්සිරි අරණ පොදුබිමේදී තමයි මේ අදියර පැවැත්වුනේ. රුධිර ජනක සෛල අවශ්‍ය රෝගීන් වෙනුවෙන් ඔවුන්ට පරිත්‍යාගශීලීන් සොයා ඒ පරිත්‍යාගශීලීන්ව ලියාපදිංචි කිරීම සහ දැනුවත් කිරීම තමයි ප්‍රාණ වැඩසටහන ඔස්සේ මූලිකවම සිදු කරන්නේ. ඉතින් මේ ප්‍රාණ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සුවිශේෂී පිරිසක්. අපි ඔවුන්වත් මතක් කරන්නට ඕනේ. ශ්‍රී ලංකා රුධිර පාරවිලේනය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ වගේම ශ්‍රී ලංකා ජාතික රුධිර පාරවිලේන
සේවය මෙවරත් අපිත් එක්ක එකතු වෙලා හිටියා මේ වැඩසටහන සාර්ථක කරගන්න. ඉතින් සෞඛ්‍යමත් ජනතාවක් ජාතියක් බී කිරීමේ අරමුණින් තමයි ප්‍රාණ වැඩසටහන මනුසද්දරණ එක්ව ක්‍රියාත්මක වන්නේ. පාසල් දරුවන්ගේ ශාරීරික සුවතාවේ වර්ධනය කිරීමට අවශ්‍යම කාරණයක් තමයි ක්‍රීඩාව. ක්‍රීඩාවේ නිරත වෙන්න නම් ක්‍රීඩා උපකරණ අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා අපේ රටේ ගොඩක් පාසල්වල දුවා දරුවන්ට ක්‍රීඩා උපකරණ නොමැති වීම ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසාම තමයි මනුසද්දරණ පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාසල් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ බෙදා දීම සිදු කරන්නේ. ඉතින් ඒ අනුව පසුගිය මාසයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ හේනගම නාකන්දපොළ ප්‍රාථමික විද්‍යාලයට මනුසද්දරණ කණ්ඩායම ගියා මේ විද්‍යාලයේ ඉගෙනුම ලබන දුවා දරුවන්ට අඩුපාඩුවක්ව පැවති ක්‍රීඩා උපකරණ නොමිලේ බෙදා දීමේ අරමුණින්. අපි හැමෝම නිදහස් අධ්‍යාපනයේ මෙතන ලැබිලා ඉන්නේ. ඒ නිසා අපි උත්සාහයක් දරන්න ඕන මේ මූලික සාක්ෂරතාවයේ මූලික පදනම මේ පාසල් පද්ධතියේ අපි දැක ගන්න. ඒ නිසා මම කියන්නේ මේ අම්මලා ඒ වගේම ගුරුවරු එක්ක කැපවෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම මේ ඉන්න දුවා දරුවන්ගේ අනාගතය තියෙන්නේ අපේ අතේ, අපේ දෙමව්පියෝ අතේ, අපේ ගුරුවරු අතේ. දවසට ක්‍රීඩා කටයුතු කළේ අපේ වෙනත් ක්‍රීඩා සමිතියකින් ගෝලය ඉල්ලගෙන අපේ දරුවෝ මුදලට ගෙනල්ලා ඉතින් මේ සියලු දෙයටම මේ නැවතත් ස්තුතියි. මනුසද්දරණ අපි හැමදාම රකින්නවා, හැමදාම අගය කරනවා. දෙරණ නාලිකාව අපි හැමදාම බලනවා. ඉතින් දෙරණ නාලිකාව ඇතුළු සියලු දෙනාගේම 2025 වර්ෂයේ අනාගත බලාපොරොත්තු සියලු දේවල් සාර්ථක වේවා. තවත් මෙවැනි හොඳ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරමි. අපට ඉඩක් දෙන්න ලෝකයේ සතුටින් ගෙතුම් ගන්න ළමයින් දෙසේ. අපට ඉඩක් දෙන්න මේ ලෝකයේ සතුටින් ගෙතුම් ගන්න ළමයින් දෙසේ. මේ දිනවල වැඩිපුරම කතාවට ලක් වෙන්නේ කාන්තාවන් ගැන. කාන්තා අයිතීන් පිළිබඳව. හේතුව තමයි ලෝක කාන්තා දිනය. ඉතින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් රාගම ලීසන්ස් රෝහල විසින් සිද්ධ කරා. ඒ තමයි රාගම ලීසන්ස් රෝහල අවට ඒ ප්‍රදේශයේ ඉන්න ගර්භණී මාතාවන් වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්න ඉන්න පුංචි පුතා හෝ දුවට අවශ්‍ය ළමා උපකරණ නොමිලේ ලබා දීම. ඉතින් ඒ විතරක් නෙමෙයි විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා විසින් ගර්භණී මාතාවන් වෙනුවෙන් සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනකුත් රාගම ලීසන්ස් රෝහලේදී පැවැත්වුණා. රාගම ලීසන්ස් පෞද්ගලික රෝහල මනුසද්දරණත් එක්ක එකතු වෙලා විශේෂිත වැඩසටහනක් තමයි අද කරන්නට යෙදුනේ. මම හිතන්නේ ඒක අද දවසට ඒ කියන්නේ මාර්තු 8 කාන්තා දිනයේ වෙනුවෙන් කරපු සුවිශේෂී වැඩසටහනක්. ආබාධිත කාන්තා මහත්මීන්ට රෝදපුටු පරිත්‍යාග කළා. ඒ වගේම ගර්භණී මාතාවන්ට විශේෂ උපකරණ රසක් පරිත්‍යාග කරා. මේ පූර්ව ප්‍රසව සංරක්ෂණ ක්‍රම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇන්ටිනේටල් කෙයාර් කියලා. පූර්ව ප්‍රසව සංරක්ෂණ ක්‍රම ලෝකේ පුරාම ඇති වෙලා තියෙන්නේ මේ සම්පූර්ණතාවලට යන්න නියමිත අම්මලා වලින් අඳුනාගෙන මේ සම්පූර්ණතාව හරිය විදිහට පාලනය කරලා නිරෝගී මවක් සහ දරුවෙක් ලබා දෙන්න. දැන් මේ අවස්ථාවේ අපි කියන්න ඕන පළවෙනි දේ තමයි අම්මලට තියෙන වෛද්‍ය උපදෙස් හරියට පිළිපදින්න කියන එක. මොකද නව තාක්ෂණත් එක්ක අපි යනකොට ගොඩක් දේවල් අපි නිර්ණය කරන්නේ අපි කරන සමහර ටෙස්ට් වලින් සහ සමහර නිගමන වලට එන්නේ ඒ ටෙස්ට් වල ප්‍රතිඵල අනුව.
ඒතර වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක ඒ ටෙස්ට් ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඒකෙන් ගොඩක් අම්මලාගේ සංකල්පතා සහ බබාගේ සංකල්පතා අඳුර ගන්න පුළුවන් ඒ හරි කාලෙදී යොමු වීමක් කරොත් ඒතර එහෙම කරලා ඒ අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් බබයි අම්මයි දෙන්නම නිරෝගී තත්ත්වයට පත් කරන්න පුළුවන්. පුරා අඩහෝරාවක් තිස්සේ අපි මේ ඔබට පෙන්නපු සියලුම සත්කාරයන් අපිට මෙතරම්ම සාර්ථකව කරන්න වෙන්නේ නැහැ. ඔබ අපිත් එක්ක එකතු වෙලා අපට ලබා දෙන දායකත්වය නොමැතිවන්නට. ඔබ කිව්වම අපි මතක් කරන්නට ඕනේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අනුග්‍රාහක බවතුන්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, සිවිල් සංවිධාන මේ සියලු දෙනාම අපි කරන්නා වූ මේ මහා පුණ්‍ය කර්මයේ කොටස්කරුවන් බවට පත් කරගෙන අපි සූදානම්ව ඉන්නවා ලබන මාසයේදීත් ඔබේ ගමට, ඔබේ නගරයට මනුසද්දරණ අරගෙන පැමිණෙන්නට. ඒ පිළිබඳව තොරතුරුත් ලබන පුන් පොහොය දවසේ ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා මේ සියල්ලට ප්‍රථම මිනිස්කම මනුසද්දරණ.